තමන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් උපදේශාත්මක සේවා සහ මේ අපේ සමාජයේ රජයෙන් හරි යම්කිසි ආයතන විසින් හරි සපයලා තියෙන සේවාවන් මොනවද? ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 19226 කියන නම්බර් එකට කතා කරලා අපිට ඕනිම ප්‍රශ්නයක් over the phone කතා කරන්න පුළුවන්. ඒකට පැය 24ම ක්‍රියාත්මක වෙන සේවයක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ සුමිත්‍රයෝ වගේ විවිධාකාර වෙච්ච ආයතන මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඕනිම මානසික ගැටලුවක් සඳහා ඔබට නොමිලේම උපදේශනය සහ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම සෑම ප්‍රධානම රෝහලකම මානසික සෞඛ්‍ය සායනයන් පැවැත්වෙනවා. එතකොට ඔබට පුළුවන් මේ විදිහේ සායනයකට ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා මනෝ උපදේශකවරයෙක් හෝ ඇයට හෝ ඔහුට ඔබ ගිහිල්ලා හමු වෙලා තමන්ට වේලාවක් වෙන් කරගෙන ඒ උපදේශනයන් සපය ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ අපි මේ වෙනකොට බැචස් 3ක් විතර අපි අවුට් කරලා තියෙනවා. එතකොට ඒ විදිහට පොලිස් ස්ටේෂන් එකකට ගියත් ඔබට මේ උපදේශනය කියන එක ලබා ගන්න පුළුවන් ප්‍රවණතාවයක් අද වෙනකොට ගොඩනගලා තියෙනවා. පාසල් පද්ධතිවල මනෝ උපදේශනය සඳහාම පුහුණුවලත් ගුරුවරයෙක්ව පත් කරලා තියෙනවා. ඒ ගුරුවරුන්ට දරුවන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන්. සෑම විශ්වවිද්‍යාලයකම උදාහරණයක් විදිහට ගත්තම මම සේවය කරන ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දැනට මේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව අවුරුද්දක පාඨමාලාවක් තුල පුහුණුව ලත් කතිකාචාර්ය මණ්ඩලයේ 75ක් පමණ ඉන්නවා. ලංකාවේ මම හිතන්නේ විචරටම උපදේශකවරුන් ඉන්න එකම විශ්වවිද්‍යාලය. මම හිතනවා අනිත් විශ්වවිද්‍යාල වලටත් ඒක ඉතාමත්ම වැදගත් කියලා. සමහරක් විශ්වවිද්‍යාලවල මේ මනෝ උපදේශක මහත්මීනුත් ඉන්නවා. දැන් ආයතනයක් ගත්තොත් එimhe ශ්‍රී ලංකාවේ තියෙනවා කෑම පුද්ගලයන් 400කට වැඩි ආයතනයක් තුලම මනෝ උපදේශකවරයෙකු සිටිය යුතුයි කියලා. නමුත් ඒක ක්‍රමවත් නොවීම කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඒක ක්‍රමවත් කරනවා නම් ඇත්තටම ගොඩාක් ගැටලු අපිට निराකරණය කරගන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් සහ පෞද්ගලික ආයතන තුල උපදේශනය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඊ타මත්ම වැදගත් තොරතුරක් ළඟපාත ඉන්න කෙනෙක්ට පවුලේ කෙනෙක්ට කතා කරන්න බැරි නම් සමාජය තුල කතා කරන්න මොනවද තියෙන ප්‍රායෝගික විකල්ප මාර්ග මොනවද කියන එක අපි හැමෝම මං හිතන්නේ පුරවැසියෙක් හැටියට සමාජයේ පුරුකක් හැටියට අනිත් අයට ඇහුම්කන් දෙන්න ඕනේ. යම්කිසි දවසක අපිට අවශ්‍යතාවයක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ අය අපි වෙනුවෙන් ඉඳීවි, අපි වෙනුවෙන් ඉදිරිපත් වේවි.